මැජික් එක කරන්න යන්නේ. හරිද? කියන්නකෝ බලන්න. ඔයා දැන් ආසන සතක් හිතාගන්න කියන්න හිතාගෙන ඉවරලා හරි කියන්නේ. හරි. මම දැන් ඒක මේ කොලේ ලියන්න යනවා. හරිද? මම කිව්වා. මේක බලන්න මේක ගන්න. මොකද්ද දන්නේ? හරි. දැන් ඔයා හිතාගත් දැන් ඔයා මම ලියලා සතා ලියලා තිනෝගේ. ඔයා දැන් කියන්නේ ඔයා ඒ හිතාගත් සතා කවුද කියලා? මම හිතාගත්තේ සිංහයා. හරි. ඔයා දැන් කියන්නේ ආසම් පාට මොකක්ද කියලා? ඒ කියන හිතාගන්න. හරි. මේවා ආසම් පාට ලියලා තියෙන මේක. හරිද? දැන් ඔයා කියන්නේ ඔයා ආසම් පාට හිතාගත්ත පාට කියන්නේ කහ පාට. හරි. දැන් ඔයා හිතාගන්න පැත්තක්. උඩ යට දකුණ වම. මේ පැත්තක් හිතාගත්තා. එකක් ගන්න. නෝඩි මට දෙන්නකෝ. හරි. ඔයා දැන් ආසම් සතා කවුද? සිංහයා. සිංහයා. ආසම් සතා සිංහයා. ඔව්. දැන් ඔයා කියන්නේ ආසම් පාට මොකක්ද කියලා? කහ පාට. කහ පාට. හරි. දැන් ඔයා හිතාගත්තේ පැත්ත කොයි පැත්තද කියලා? වම. වම. හරි. ඔයාලගේ පුදුම නැද්ද? ඔයාලගේ පුදුම නැද්ද? නෑ. මම කියපේක නෑ. නෑ අයියෝ ඔයාලට මම දීලා ලිව්වේ. ඔයාගේ අතට ඔයා මං කිව්වට හිතාගන්න කියලා. හිතින් හිතාගෙන මේ ඊට පස්සේ මම ඔයා හිතාගත්ත පස්සේ මම ලිව්වා ඒක කොලේ. ලියලා ඉවරලා ඒ කොලේ ළමලාට මම දුන්නා. දුන්නාට පස්සේ තමයි ගහන්නේ මේ මොකද්ද කියලා. අර පුදුම නැද්ද? ඇත්තටම දන්නයි පුදුමයි. මැජික්. මැජික් නෙවෙයි වගේ හිතේ වැඩුණා. වගේ හිතේ කියන්න පුළුවන්. හොඳයි. ඒකලා මට දුන්නා නමල කොලයක්. හරිද? ඒක මම බැලුවේ මොකද්ද කියලා. ඊට පස්සේ ආවා පාට මොකද්ද කියලා. හරිද? ඒකලා නෑ. පරිණට ආවා සතා මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ ඒක අර හිතාගන්න කියලා කිව්වේ. මට හිතාගන්න කිව්වා. ඊට පස්සේ ඔය හිතාගත්තට පස්සේ මම ඒක ලියලා වඩ දුන්නා. ඒක මට ලියලා දුන්නා. ඊට පස්සේ මම ඔයාගෙන් හැවයි සතා කවුද කියලා. සතා කවුද කියලා. කවුද කියලා අහුවට පස්සේ මම කිව්වා සිංහයා කියලා. ඊට පස්සේ කිව්වා පාටක් හිතාගන්න කියලා. ඊට පස්සේ පාට කිව්වා. නෑ පාට හිතාගන්න කිව්වට පස්සේ ඒකත් ලිව්වම. ලිව්වා. ඒකලා ඔයාලට දුන්නාට පස්සේ මම පාට මොකද්ද කියලා. පාට මොකද්ද කියලා. ඊට පස්සේ ඒකත් මම දුන්නානේ. ඔව්. ඊට පස්සේ ආ පැත්තක් හිතාගන්න කිව්වා. හිතාගත්තට පස්සේ ඒකත් ලියලා ඔයාගේ අතට දුන්නා. දුන්නා. එතකොට ඉස්ලාම දීලා තියෙන්නේ ඊතලේ. හරි. හරිද? ඊට පස්සේ මොකද පාට මොකද්ද මගෙන් ඇහවන්නේ? සතා ඒකත් ලියලා දීලා. හරිද? ඊට පස්සේ පාටක් ඇහුවා. ඒකත් ලියලා දීලා තමයි මට දුන්නේ. ඒක හරියට තේරුණා. ඉස්තර මම ඊතලේ දුන්නා. ඊට පස්සේ සතානේ. සතාවත් මගෙන් මහගත්තනේ කටින්ම. මොකද කියලා ඊට පස්සේ ඒකත් ලියලා දුන්නා. ඊට පස්සේ පාට ඇහුවා. පාටත් මම කිව්වා. ඒකල ඒකත් ලියලා දුන්නා. ඊට පස්සේ මම ඔයාගේ කොළ තුනම ඉල්ලගත්තා. කොළ තුන ඉල්ලගෙන මොකද්ද සතා කියලා. හැබැයි ඒගොල්ලෝ බලලා ඉවරලා සිංහයා දිනවනේ. ඒක දුන්නා මට. ඊට පස්සේ පාට ඇහුවා. පාටත් ඒගොල්ලෝ කහ පාට තියෙනවා. ඒක දුන්නා මට. ඊතලේ පැත්ත ඇහුවා. පැත්ත ඇහුවාට පස්සේ පැත්ත මේක ඕන පැත්තකට හරවන්න පුළුවන්. ඒක දුන්නා මට. හරිද? හරි හරි. මැජික්